පාසල් කීයකට බස් රථ ලබලා දුන්නාද? ඉතින් එහෙම නායකයෙක් මේ විපක්ෂයේ ඉඳගෙන මේ වැඩ කරන්නේ. විපක්ෂයේ ඉඳගෙන මෙහෙම වැඩ කරන්න පුළුවන් නායකයෙක්ට බලය ආවහම මේ රට හොඳ රටක් කරන එක බොහොම සුළු දෙයක්. මේ ප්‍රශ්න වලට එකම විසඳුම ඔබතුමිය කියන්නේ කවුද? සජිත් ප්‍රේමදාස කියලාද? සජිත් ප්‍රේමදාස. මේ කාන්තාවන්ගේ ප්‍රශ්න ඇතුළු මේ රටේ සමස්ත ප්‍රශ්න සජිත්ට විසඳන්න පුළුවන්ද? සජිත්ට විසඳන්න පුළුවන්. මොකද්ද තියෙන වැඩපිළිවෙල? වැඩපිළිවෙල එතුමා දැන් බලන්න රෝහල් ටික ගත්තා. රෝහල් ටිකට දුන්නා. සියලු රෝහල් වලට මෙච්චර රටේ ප්‍රශ්න දිට්ටා සුළු කිනාටු එනකොට ඊට ඉස්සෙල්ලා අපිට ආවා මොනවාද කොවිඩ් වසංගතය. ඒ හැම මොහොතකම රෝහල් වලට බේත් ටික නැති වුණා. එතුමා රෝහල් වලට බේත් ටික දුන්නා. ඊට පස්සේ දරුවන්ට හුස්ම ගන්න අර අඩු දරුවපත් තියෙන දරුවෝ ජීවත් කරවන්න බැරි තත්ත්වයක ආවා. ඒවට දුන්නා අවශ්‍ය උපකරණ. ඒ මැෂින් ලබා දුන්නා. ඒව දුන්නා. ඊළඟට මේ පහුගිය කාලේ සියලු පාසල් වලට ස්මාර්ට් ක්ලාස්රූම් දුන්නා. එතකොට එතන පරිගණක දුන්නා දරුවන්ට. මේ පුළුවන් විදිහට ඒ සියලු දේ පාසල් වලට බලන්න බස් රථ කොච්චර දුන්නද කියලා පාසල් කීයකට දුන්නද? දෙමව්පියෝ පුදුම වේදනාවකින් හිටියේ. ඒ වෙලාවේ මොකද අපි ඒක හොඳටම දන්නවා අපි මේ අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයටත් එතුමා බස් රථයක් ලබා දුන්නා. එතකොට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිරිය පියන්ත පද්දේරිය මැතිතුමා තමයි ඒ ඉල්ලීම කරේ. මේ පාසලට බස් රථයක් ලබා දෙන්න කියලා. එතකොට ඒ වෙලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය නිවසට පැමිණිලා එතුමාලන්ට ප්‍රකාශ කරා අනේ අපේ ඉස්කෝලේට අපිට බස් රථයක් ලබා දෙන්න. දෙමව්පියෝ හරි දුකෙන් ඉන්නේ. මොකද දෙමව්පියන්ට මුදල් නැහැ මේවට දෙන්න. දරුවෝ ගෙනියන්න විදිහක් නැහැ. නර්තනයට ගෙනියන්න බෑ. ක්‍රීඩාවට ගෙනියන්න බෑ. ගෙනියන්න අපිට බස් රථයක් නැහැ. අපි බස් රථයක් හොයාගෙන කුලියට අරගෙන බස් එක අරගෙන යනකොට ඒ තරඟ ඉවර වෙලා. ඉතින් ඒ හින්දා මේ අපිට මේ බස් රථය ලබා දෙන්නක. අපි ඒ වෙලාවේ එතුමාට අපි මේ ගැන කිව්වම එතුමා කිසි දෙයකට පැකිලුන්නේ නැහැ. එතුමා හොයාගෙන ඒකට අනුග්‍රහයක ලබාගෙන එතුමා පාසලට බස් රථය ලබා දුන්නා. ඒ අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයට පමණක් නෙමෙයි. පාසල් කීයකට බස් රථ ලබලා දුන්නාද? ඉතින් එහෙම නායකයෙක් මේ විපක්ෂයේ ඉඳගෙන මේ වැඩ කරන්නේ. විපක්ෂයේ ඉඳගෙන මෙහෙම වැඩ කරන්න පුළුවන් නායකයෙක්ට බලය ආවහම මේ රට හොඳ රටක් කරන එක බොහොම සුළු දෙයක්. දැන් ලෝකේ තාක්ෂණය අතින් ඉතාමත් වේගෙන් ඉස්සරහට යනවා. AI තාක්ෂණය වගේ දේවල් එනවා ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සංවර්ධනය අතිමුත් ප්‍රවාහනයේ ඉඳලා බොහෝ ශේෂ්ඨවල තාක්ෂණය වැඩි දියුණු වෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔබතුමී කියන විදිහට බස් බෙදූ පමණින් මේ දේවල් එක්ක මේ සංවර්ධනය කරන්න පුළුවන්ද? මේ තාක්ෂණයත් එක්ක අරගෙන මේ නව්‍යකරණයට හුරු වෙලා ඉදිරියට යන්න පුළුවන් නායකයෙක්ද? බස් විතරක් බෙදලා මේ රටේ සංවර්ධනය කරන්න පුළුවන්ද මෙතුමාට? නෑනේ මම ඒකනේ ඔබතුමාට පැහැදිලිව කිව්වේ බස් විතරක් නෙමෙයිනේ. මිනිස්සුන්ගේ ජීවිත ටික ආරක්ෂා කරන්න රෝහල් ටික නගා සිටවන්න පුළුවන්. මේ පහුගිය දවස්වල මහනුවර අර රෝහලකට ඒ වෛද්‍ය උපකරණ දෙන ඒ වෛද්‍යවරු ඒ කාර්ය මණ්ඩලයේ ඒ සියලු දෙනා පින් දුන්නා එතුමාට. මේ ජීවිත එතුමා ආරක්ෂා කරන්නේ. බස් එකක් නෙමෙයි බස් එකක් දීපු එක නෙමෙයි. මේවට මේ දෙනම කියන්නේ ජීවිත මේ ආරක්ෂා වෙන්නේ. දැන් මේ ආණ්ඩුවට බෑනේ ජීවිත ටික ආරක්ෂා කරගන්න. දැන් බලන්නකෝ දැන් පහුගිය දවස්වල වෙච්ච සිද්ධීන්. ඒවත් එක්කම ගන්නකො මේ ඊයේ පෙරේදා මේවා වුනේ. ජීවිත ටිකට ආරක්ෂාව දෙන්න බැරි නම් වග කියන්න බැරි නම් දෙයක් උනාට පස්සේ වගකීම බාර ගන්න එක නෙමෙයිනේ වැඩේ. ඉතින් සජිත් ප්‍රේමදාස කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඒ සියලු දේ එතුමා පාර්ලිමේන්තුවේ කතා කරනවා. කොච්චර දේවල් ආවද? ඒ හැම මොහොතකම එතුමා ඒවට අවශ්‍ය විදියට කතා කළා. මේ සියලු පිටරටින් එන නියෝජිතයන්ට කතා කළා. ඒ හැම දෙම බුලුවන් තරම් රටට දේවල් ලබා ගන්න මේ මිනිස්සු ඒ නායකයා උත්සාහ කරේ. ඉතින් එහෙම නායකයෙක් කොහොමද බස් එකක් බෙදලා රටක් ගෙනියන්න පුළුවන්ද කියලා අහන්නේ.